සැරින් සැරේට වහින මේ වැස්සත් එක්ක මට හිතුණා අද පොලොස් ව්‍යංජනයක් හදලා පරිප්පු මාළුවකුත් එක්ක සුදු බත් ටිකක් කන්න. අපි ගිහින් පොලොස් ගෙඩියකුත් කඩාගෙන ආවා. දැන් ඉතින් තියෙන්නේ හදන්නයි. අපි බලමුකෝ. අමාරුවෙන් පොලොස් ගෙඩිය කෝල්ල ටිකක් අරගෙන ඊට පස්සේ පොලොස් ගෙඩිය පොත්ත රැහැගත්තා. වෙන්දට නම් අපේ අම්මා තමයි මට කොස් පොලොස් වගේ දේවල් සෙද්ද කරලා කපලා දෙන්නේ. ඊට පස්සේ ඊනියට පොලොස් ගෙඩිය ඊරිය ඇඳගෙන පොලොස් ගෙඩියේ පොඩි කෑලි වලට කපා ගත්තා. ඊට පස්සේ ඉතින් පොලොස් වලට අවශ්‍ය බීලුණු අම්මිරිස් ඒ ටිකක් මං කපා. පොලොස් හදනකොට මං සුදු ලුණු ගොඩාක් දානවා. එහෙම වුණාම පොලොස් ව්‍යංජනය හරිම රසයි. ඊට පස්සේ ඉතින් අපේ අම්මා ඊටොප් කරපිංචලා කරපිංච ටිකකුත් කඩාගෙන තම්පේ කොලේකුත් කඩාගෙන තව පොඩි දෙයක් තියෙනවා අපේ ගෙදර තියෙනවා බෙහෙත් කරපිංචලා. මම ඒකෙත් කරපිංච ඉටි දෙක තුනක් ගත්තා. ඒව ව්‍යංජන වලට එකතු කරාම මාරම සුවඳක් එනවා. ඒත් එක්කම මම පරිප්පු ව්‍යංජනයට අවශ්‍ය ලුණු අම්මිරිස් ටිකක් කපලා තියාගත්තා. මම අද පොලොස් ව්‍යංජනය හදන්නේ දර ලිපේ. මොකද පොලොස් වගේ දේවල් හදනකොට ගොඩක් වෙලා ලිපේ තියන්න ඕනේනේ. ඒ හින්දා දර ලිපේ තමයි අද පොලොස් ව්‍යංජනය හදන්නේ. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා මිරිස් කුඩු 3-5 ටික පැටගත්තා. ඊට පස්සේ ඒකටම කපාගත්ත ලුණු අම්මිරිස් කල්පිංචාරම් ගන්න කුරුළු පොත්තක් මිසාල් ඒකත් එකතු කරගත්තා. කපාගත්ත පොලොස් ටික එකතු කරගත්තා. පොලොස් ටික එකතු කරගෙන දියපිලි ටිකකුත් දාගත්තා. ඊට පස්සේ හොඳට කලවම් කරලා පියනකින් වහලා තිබ්බා මඩ ගින්දරේ. හොඳට පොලොස් ටික තැම්බෙන්න ඕන නිසා මේ හරියටම විනාඩි 30කට විතර පස්සේ දැන් නම් පොලොස් එක ටිකක් තැම්බෙලා තියෙන්නේ. මම මේ වෙලාවේ මිටි ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරලා පියනකින් වහලා මඩ ගින්දරේ ලිප උඩම තියලා තියෙනවා. ඇත්තටම දර ලිපේ පොලොස් වගේ දේවල් ලියන්න කියන්නේ පැයක් විතර පොලොස් එක ලිපේ තිබ්බම තමයි මෙන්න මේ විදියට හොඳට තෙල් පෑදිලා හරියටම පොලොස් එක ඇදෙන්නේ. දැන් නම් පොලොස් එක හරිය මම ලිපේ ගින්දර ඇදලා ලිප උඩම තියෙන නැරිය පොලොස් එක. ඊට පස්සේ මම පරිප්පු ව්‍යංජනය හදාගත්තා. ඉතින් අද මට පොලොස් එක හදනකොට මාර වැඩක් වුණානේ. ඉතින් මට ඒකත් කියන්න හිතුණා. පොලොස් වගේ දේවල් මැටි ඇතිලි වල හැදුවම හරිම රසයිනේ. ඉතින් මාත් මුලින්ම මැටි ඇතිලි වල තමයි පොලොස් එක හදන්නේ. මම ඇතිලි ලිපෙන් තියලා තෙල් ටිකකුත් දාලා පහි ටික බැද ගන්න හැදුවා. ඉතින් ලිප පත් වෙන්න ඕනේ හින්දා පොල් කටු කෑල්ල ලිපට දැම්මා. ඇත්තටම මට ඒක ගානක් නැතුව ගියා. ඊට පස්සේ ඒ පොල් කටු අඟුරු සැර වැඩිකම හින්දා ඇතිලිය පුපුරලා විසික්කුණා. ඉතින් ඊට පස්සේ තමයි මම ඇලුමිනියම් වලඳක මේ විදියට පොලොස් ව්‍යංජනය හදුවා. ඉතින් උයනකොට ඔය වගේ වැඩක් වෙනවා. ඉතින් දැන් නම් මගේ කෑම එක හරියම සුවඳට රසට තියෙනවා. ඉතින් ඔයාලා මේව try කරලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් හැමෝම like කරන්න, comment කරන්න.